මුළු රටම ගම් වතුරෙන් පීඩාවට පත් වෙලා ඉන්න මේ වෙලාවේ මම හිතුවා දැනුවත් කළොත් හොඳයි කියලා මේ ගම් වතුරෙන් පස්සේ ඇතිවෙන සෞඛ්‍ය ගැටලු ටික අපි කොහොමද කළමනාකරණය කරගන්නේ කියලා. මේ සෞඛ්‍ය ගැටලු අවම වෙන විදිහට අපි කොහොමද කටයුතු කරන්නේ කියලා. ගම් වතුරකින් පස්සේ අපිට තියෙන ප්‍රධානම ගැටලුව තමයි පිරිසිදු පානීය ජලය. ඉතින් මේ පිරිසිදු පානීය ජලය බෝතල් කළ පානීය ජලය විදිහට අපිට ලබලා දෙන්න පුළුවන් නම් මේ අවතැන් වූ පුද්ගලයන්ට නිවාසවල සිර වෙලා ඉන්න පුද්ගලයන්ට ඒක තමයි වඩාත්ම සුදුසු ක්‍රමය. මොකද මේ කාලෙදී ජලයෙන් බෝ වෙන පාචනය කොලරාව වගේ රෝග පැතිරෙන්න තියෙන අවදානම වැඩි නිසා. එතකොට ගෙදර ඉන්න කෙනෙක් නම් පාවිච්චි කරන්නේ ලිං ජලය නම් ලිං ජලය කොච්චර පිරිසිදු කියලා ඔබ හිතුවත් මේ කාලෙදී පොළව යටින් ලිං ජලයට ලිං උල්පත්වලට අපවිත්‍ර ජලය එකතු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වැසිකිලි වලවල් වලින් එකතු වෙන ජලය ලිං ජලයට එකතු වෙන්න පුළුවන්. ඒ නිසා නිවසේ ලිඳේ ජලය පාවිච්චි කළත් මේ කාලෙදී පුළුවන් විදියට හැමදෙනාම වතුර උණු කර නිවාගත් ජලය තමන්ගේ ආහාර පාන වලට පාවිච්චියට ගන්නවා නම් තමයි මේ කාලෙදී වඩාත්ම සුදුසු වෙන්නේ. ඊළඟ ගැටලුව තමයි පිරිසිදු ආහාර. ගම් වතුරෙන් පීඩාවට පත්වෙච්ච අපේ ජනතාවට අපි ගොඩක් දෙනෙක් බොහොම උනන්දුවෙන් පිසු ආහාර ලබා දෙන්න උත්සාහ කරනවා. ඉතින් මේ දෙන ආහාර පිරිසිදු ආහාර විදිහට ලබා දෙන්න අපි අනිවාර්යෙන්ම වග බලා ගන්න ඕනේ. එහෙම නැත්නම් හෙපටයිටිස් A, එහෙම නැත්නම් අපි කහ වුණ කියලා කියන්නේ මේ වගේ රෝග මේ ආහාරات එක්ක ගොඩක් සීඝ්‍රයෙන් පැතිරෙන්න පුළුවන් මේ කඳවුරුගත වෙලා ඉන්න ජනතාව අතර. හැම වෙලාවෙම ආහාර පිසිනකොටත් එළවලු පළතුරු වගේ දේවල් පිරිසිදු වතුරෙන් හොදලා ගන්න අනිවාර්යෙන්ම වග බලා ගන්න ඕනේ. කිසිම වෙලාවක මේ පිසින ආහාර වලට ගම් වතුර එක් නොවෙන්න අනිවාර්යෙන් වග බලා ගන්නත් ඕනේ. මේ ගම් වතුරත් එක්ක හරි ඉක්මනට මීයුන පැතිරෙන්න පටන් ගන්නවා. ඒ හින්දා පුළුවන් තරමක් මේ ගම් වතුරේ ගැටෙන එක අවම කරගන්න බලන්න ඕනේ. පුළුවන් තරම් සහන ලබා දෙන්න යන අපේ ජනතාවට මේ කරන ඉල්ලීම පුළුවන් තරම් හැමදෙනාම බූට් පාවිච්චි කරන්න පුළුවන් විදිහට හැකියාව තියෙනවා නම් පුළුවන් තරම් මඩ වතුර එක්ක ගැටෙන එක අඩු කරන්න. අත්‍යවශ්‍ය සේවාවලදී කොහොමද අපිට මේ ගම් වතුරත් එක්ක ගම් වතුරේ බැහැලා මඩේ බැහැලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. හැබැයි පුළුවන් තරමක් අනවශ්‍ය විදිහට මේ මඩ වතුරත් එක්ක ගම් වතුරත් එක්ක නිරාවරණය වෙන එක අවම කරගන්නයි ඕනේ. ගොඩක් දෙනෙක් මේ වැස්ස අඩු වුණාට පස්සේ අවුව ටිකක් පෑවුවට පස්සේ ගම් වතුර බලන්න යන්න උත්සාහ කරනවා. හැබැයි ඒකෙන් වෙන්නේ ඔයා තවත් අවදානමට ලක් වෙන එක විතරයි. ඒ හින්දා පුළුවන් තරමක් පුළුවන් විදිහට මේ ගම් වතුරෙන් යට වෙච්ච තැන්වල තියෙන මඩ පෑගෙන එක අවම කරගන්න උත්සාහ කරන්න. මීයුන පැතිරෙන්න වැඩි අවදානමක් තියෙන ප්‍රදේශවල ඉන්න ජනතාවට PHI මහත්තුරු හරහා MOH කාර්යාල හරහා ඩොක්සිසයික්ලින් කියන ඖෂධය ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ සහන සේවාවලට යන ඔබත් හැකි අයුරින් මේ ඩොක්සිසයික්ලින් මාත්‍රාවක් ලබාගෙන මේ සහන සේවාවල යෙදෙනවා නම් තමයි වඩාත් සුදුසු වෙන්නේ. මීයුනෙන් ආරක්ෂා වෙන්න මීයුනට තියෙන අවදානම අඩු කරගන්න පුළුවන් නිසා. ඊළඟ ගැටලුව එන්නේ වතුර බැහැගෙන ගියාට පස්සේ. ප්ලාස්ටික් වල පොලිතින් වල එකතු වෙච්ච පොඩි වතුර තියෙන තැන්වල ඩෙන්ගු මදුරුව බෝ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඩෙන්ගු වදුරෙන් අපිට ආරක්ෂා වෙන්න හරිම අපහසුයි. ඒ හින්දා මේ කාලෙදී මේ ගම් වතුරට අනවශ්‍ය විදිහට පොලිතින් ප්ලාස්ටික් එකතු කරන එක අවම කරන්න අපි කටයුතු කරන්න ඕනේ. වතුර බැහැගෙන ගියාට පස්සේ එකතු වෙන පොලිතින් ප්ලාස්ටික් ඉවත් කරන්න අපි එකතු වෙලා හැමෝම කටයුතු කරනවා නම් මේ ගම් වතුරෙන් පස්සේ ඇති වෙන ඩෙන්ගු වදුරෙන් අපිට බේරිලා ඉන්න පුළුවන්. ඩෙන්ගු වදුර පුළුවන් තරමක් අවම කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. කඳවුරු වල ජීවත් වෙන ජනතාවට සහන සේවා සපයනකොට පුළුවන් තරමක් හෑන්ඩ් වොෂ්, සබන්, වැසිකිලි පිරිසිදු කාරක වගේ දේවල් ලබා දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. මොකද මේ කාලෙට තමයි ගොඩක් බෝ වෙන රෝග පැතිරෙන්න තියෙන අවදානම වැඩි වෙන්නේ. කඳවුරු වල සනීපාරක්ෂක පහසුකම් බොහොම අඩු ප්‍රමාණයක් ගොඩාක් දෙනෙක් භාවිතා කරන හින්දා නිතරම වැසිකිලි පිරිසිදු කරන්න වගේ දේවල් අත්‍යවශ්‍ය වෙනවා. ඒ හින්දා ඒ අවශ්‍ය වෙන දේවලුත් අපි මේ ආහාර පාන සපයනකොට ඒ දේවලුත් සපයනවා නම් ඒක ගොඩාක් වටිනවා. සෞඛ්‍ය ආරක්ෂිතව ජනතාවට තමන්ගේ කටයුතු කරගෙන යන්න. මේ ගම් වතුර යොදුරත් එක්ක
කායික ගැටලු කායික සෞඛ්‍ය අපේ පිරිහෙනවා වගේම වැඩිපුර දෙනෙක්ගේ පිරිහෙන්නේ මානසික සෞඛ්‍ය. ඒ නිසා උවදුරටපත් වෙලා ඉන්න ඔබේ සමීපතමයන් ගැන හොයලා බලන්න පුළුවන් නම් හැකියාවක් තියෙනවා නම් දුරකථන ඇමතුමක් දීලා බලන්න. එහෙම නැත්නම් අපි සහන සේවා සලසන්න ගියාම ඔවුන් එක්ක පුළුවන් තරමක් කතා බහ කරන්න. මොකද ඔවුන්ගේ දේපල හානි වෙලා, ජීවිත හානි වෙලා, උවදුරු සිද්ධ වෙලා, අනතුරු සිද්ධ වෙලා, ඒ හින්දා ඔවුන්ගේ මානසික සෞඛ්‍ය ගොඩාක් පහළ මට්ටමක තමයි තියෙන්නේ කායික සෞඛ්‍යයටත් වඩා. ඒ නිසා කායික සෞඛ්‍ය වගේම ඔවුන්ගේ මානසික සෞඛ්‍ය ගැනත් අපි අවධානය යොමු කරන්න ඕනේ. අනිත් වැදගත්ම කාරණේ තමයි අනතුරු. ගොඩක් වෙලාවට මේ ගම් වතුරත් එක්ක තියුණු උපකරණ, තියුණු දේවල්, වීදුරු කටු වගේ දේවල් ගහගෙන ඇවිත් තියෙන්න පුළුවන්. ඒ නිසා අපරීක්ෂාකාරී විදියට මේ ගම් වතුරේ බහැලා ඇවිද්දොත් ඒ වගේ අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. මේ වෙනකොට සුළු තුවාලයක් ඇති වෙලා තියෙනවා නම් සබන් සහ පිරිසිදු උණු කර නිවාගත් ජලය පාවිච්චි කරලා ඒ තුවාලේ පිරිසිදු කරගන්න ඕනේ. ගැඹුරු තුවාල සිද්ධ වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් එන සහන සලසන පුද්ගලයන්ව දැනුවත් කරන්න ඕනේ. ඒ වගේම අපි සහන සේවා සලසන්න යනකොට අපි අපේ ජනතාවගෙන් පොඩ්ඩක් අහලා බලන්න ඕනේ තුවාල මොන හරි තියෙනවද, මොන හරි වෛද්‍ය පහසුකම් අවශ්‍යද කියලා. ඒ පිළිබඳවත් පොඩ්ඩක් හොයලා බලනවා නම් ඒක ගොඩක් වටිනවා. මේ අවතැන් වෙච්ච තැන්වල ඉන්න කුඩා දරුවෝ, ගැබිනි මව්වරු, රෝගී වැඩිහිටියෝ ගැන අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම මාස 6ත් අවුරුද්දත් අතර පොඩි දරුවෝ ඉන්න තැන් නම් ඒ දරුවන්ට අපි සාමාන්‍යයෙන් දෙන ආහාර එයාලට ගන්න බෑ. ඒ නිසා පුළුවන් නම් ඒ දරුවෝ ඉන්න තැන් බලලා එයාලට සුදු බත් ටිකක්, තඹපු එළවලු ටිකක්, ඒ වගේ දේවල් ගෙනියන්න පොඩ්ඩක් අපි කටයුතු කරන්න ඕනේ. ඒ පොඩි වයසේ දරුවෝ ඉන්නවා නම් ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. අනිත් කාරණාව තමයි දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් වගේ රෝගවලට බෙහෙත් ගන්න වැඩිහිටියෝ ඉන්නවා නම් ගොඩක් වෙලාවට එයාලගේ බෙහෙත් ටික අරගෙන ගිහින් නැතුව ඇති. ඒ නිසා අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕනි සහන සේවා සලසනකොට මේ වැඩිහිටියන්ගේ ඖෂධ උන් ළඟ තියෙනවද, එහෙම නැත්නම් ක්ලිනික් පොත් ළඟ තියෙනවද, අපි කොහොමද ඒ ඖෂධ ටික එයාලට නැවත ලබා දෙන්නේ කියලා සෞඛ්‍ය අංශත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න පුළුවන් නම් පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන් නම් සහන සේවා සලසන්න යන අපේ සියලුම ජනතාව ඒක ඒ රෝගී ජනතාවට ලොකු සහනයක් වෙයි. ඖෂධ ගැන කතා කරනකොට වැදගත් කාරණයක් තියෙනවා ඉන්සියුලින් ගැන. දියවැඩියා රෝගීන් පාවිච්චි කරන ඉන්සියුලින් කියන ඖෂධය ෆ්‍රිජ් එකක තියලා තමයි භාවිතා කරන්නේ. ඒක සාමාන්‍ය පරිසරයේ තිබුණොත් ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වය හානි වෙන හින්දා. ඉතින් මේ ගම් වතුරත් එක්ක ෆ්‍රිජ් එකක තියලා ඉන්සියුලින් පාවිච්චි කරන්න හැකියාවක් නැහැ. ඉතින් ඒකට මේ විදිහට මැටි කලයක් පාවිච්චි කරලා මැටි කලෙන් භාගයකට වතුර පුරවලා ඉන්සියුලින් කුප්පිය නූලක ගැට ගහලා ඒ වතුරේ ගෑවෙන්නේ නැති විදිහට මුට්ටියේ එල්ලලා අපිට පුළුවන් ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වය විනාශ නොවන විදිහට ආරක්ෂාකාරීව තියාගන්න. මේ ගම් වතුර තත්ත්වෙත් එක්ක රෝග පැතිරෙන්න තියෙන අවදානම ගොඩාක් වැඩිනේ. ඉතින් ඒ හින්දා දවස් 2කට වැඩි උණ තියෙනවා නම්, හුස්ම ගැනීමේ අපහසුතාවයක් තියෙනවා නම්, වමනය පාචනය වගේ තත්ත්ව තියෙනවා නම්, දරුණු ඇඟපත වේදනාවක් තියෙනවා නම්, ඇස් රතු වීමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. ගොඩක් වෙලාවට පොඩි උණ ගතියක්, ඇඟපත වේදනාවක් තිබුණට මේ තියෙන ප්‍රශ්නත් එක්ක ගොඩක් දෙනෙක් ඒක ගණන් ගන්නේ නැහැ. ඒ වුණාට මේ උණ තත්ත්වයක් වෙන්නත් පුළුවන් මේ තියෙන රෝග ලක්ෂණ. ඒ නිසා අවධානමක් ගන්නතු වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. සහන සේවා සලසන්න යන අපේ ජනතාවට කරන්න තියෙන ඉල්ලීම අවතන් වූ පුද්ගලයන්ට මේ වගේ අසනීප තත්ත්ව තියෙනවා නම් පොඩ්ඩක් අහලා බලලා අපි අවධානය යොමු කරන්න ඕනේ ගැන සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න ඕනේ. නැත්නම් ගොඩක් වෙලාවට පොඩි උණ ගතියක් තිබුණොත්, පොඩි ඇස් රත් වෙච්ච ගතියක් තිබුණොත්, ඇඟපත වේදනාවක් තිබුණොත් ඕන එක ගණන් ගන්නේ නැති නිසා. මේ දවස්වල රෝහල් වලට තියෙන අනිත් ගැටලුව තමයි ගම් වතුර බලන්න ගිහිල්ලා අනතුරටපත් වෙච්ච අයට ප්‍රතිකාර කරන්න සිද්ධ වෙන එක. ඉතින් මේ ගම් වතුරෙන් අවතැන් වූ පුද්ගලයන්ට ප්‍රතිකාර කරන්න සෞඛ්‍ය අංශ බොහෝම වෙහෙසක් ගන්නවා. ඉතින් ගෙවල් වල ඉන්න ජනතාවගෙන් ඉල්ලන්න තියෙන්නේ අනවශ්‍ය විදිහට ගම් වතුර බලන්න යන්න උත්සාහ කරන්න එපා. ගම් වතුරේ බැහැලා ක්‍රීඩා කරන්න උත්සාහ කරන්න එපා. ගොඩක් අනතුරු සිද්ධ වෙන්නේ මේ අනවශ්‍ය විදිහට ගම් වතුරට නිරාවරණය වෙන්න යන
හේතුව නිසා. ඒ හින්දා පුළුවන් තරම් හැමෝම ආරක්ෂිතව නිවෙස් වලට වෙලා ඉන්න උත්සාහ කරන්න. ගම් වතුරෙන් අවතැන් වූ පුද්ගලයන්ට නිවාසවල හිර වෙලා ඉන්න පුද්ගලයන්ට උදව් උපකාර කරන්න යන ජනතාව පුළුවන් තරම් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්න ගම් වතුරෙන් සිද්ධ වෙන හානිය සහ මේ පැතිරෙන රෝග වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය කරන කටයුතු සලසගෙන ජනතාවට උදව් කරන්න කටයුතු කරනවා නම් තමයි වඩාත් වැදගත් වෙන්නේ. වැස්ස අඩු වුණාට පස්සේ වැස්සත් එක්ක ගම් වතුර ටිකක් අඩු වුණාට නාය යාම් සිද්ධ වෙන්න තියෙන අවදානම තාමත් තියෙනවා. ඒ නිසා ගම් වතුර යට වෙච්ච තැන් නාය ගිය තැන් බලන්න යන්න උත්සාහ කරන එක පුළුවන් තරම් අඩු කරන්න. මේ ටික කියන්න ඕනි කියලා හිතුවේ මේ ගම් වතුරත් එක්ක අතිවිශාල සෞඛ්‍ය ගැටලු ප්‍රමාණයක් අපිට දකින්න ලැබෙන හින්දා. ඉතින් මේ කියපු කරුණුත් එක්ක පුළුවන්කමක් තියෙනවා නම් මේ ගම් වතුරෙන් ඇති වෙන සෞඛ්‍ය ගැටලු ටික අවම වෙන විදිහට කළමනාකරණය කරගන්න මං හිතන්නේ ඒක ජනතාවටත් ලොකු උදව්වක් වෙයි, සෞඛ්‍ය අංශ වලටත් ලොකු පහසුවක් වෙයි. ඉතින් හැම දෙනාගෙන්ම ආදරෙන් ඉල්ලන්න තියෙන්නේ පුළුවන් තරම් ආරක්ෂාකාරීව ඉන්න මේ ගම් වතුර තත්ත්වය පහ වෙලා යනකම් මේ තියෙන ගැටලු ටික ඉක්මනට निराකරණය වෙලා අපේ ජනතාවගේ අපේ දෛනික කටයුතු පරණ පුරුදු විදිහට සාමාන්‍ය තත්ත්වයට ඉතාම ඉක්මනින්පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.